හයි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මම ඔයාලට අරගෙන ආවා අපි දෙන්නගේ ෆස්ට් ඇනිවර්සරි ව්ලොග් එක. උදේ 7:00 විතර ගෙදරින් පිටත් වෙලා පිස්සු නටනට අපි දෙන්න මේ දැන් යන්නේ මාතලේ පැත්තට අපි දෙන්නගේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඔන්න අපි දැන් මාතලේ අපේ ප්ලේස් එකට කිට්ටු කරලා තමයි ඉන්නේ. මාරම ලස්සන පරිසරයක්. බිසි ලයිෆ් එකක් ගත කරන ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේ එන ස්පෙෂල් ඩේට්ස් වලින් එක ඩේට් එකක් හරි වෙන් කරගෙන මේ වගේ ලස්සන පරිසරයකට එන්න අමතක කරන්න එපා. මොකද අපිට එතකොට පුළුවන් අපේ ස්ට්‍රෙස් ඔක්කොම රිලීස් කරගන්න. ඉතින් මාරම ලස්සනයි මේ පරිසරය. අපි දෙන්නට ගමන් මහන්සියවත් චුට්ටක්වත් දැනුනේ නැහැ. ඒ තරම් ලස්සනයි. සමහර තැන් වලින් අපි දෙන්න බහැලා ලස්සන වීඩියෝස් ගත්තා. ඒ පරිසරයේ සුන්දරත්වය වින්දා. අර ඇතින් පේන චෛත්‍ය ලස්සනට තියෙන තැනකට තමයි අපි දෙන්න යන්නේ. ඉතින් අපිත් එක ගිහිල්ලා බලමු. මේ චෛත්‍ය පේන්නේ කොයි වගේද කියලා අපි දෙන්න යන ප්ලේස් එකට. අපි දෙන්න තෝරගත්ත මේ ප්ලේස් එක highly recommend කරන්න පුළුවන් අපිට. මොකද කියනවා නම් privacy එක අතින් freedom එක අතින් special place එකක් මේක. අපි දෙන්න ඉතින් කම්මැලිකම යන්නත් එක්ක වීඩියෝ කෝල් එකක් අරගෙන අපේ යාළුවෝ දෙන්නෙක් පොඩ්ඩක් ඇවිස්සුවා trip එක ගැන කිය. ඔන්න දැන් අපි අපේ place එකට ආවා. ආව ගමන් අපිට රස cool drink එකක් හම්බුණා. අර පන්සල තමයි අපිට පෙනුනේ. මෙන්න මේ තියෙන්නේ මට anniversary එකට හම්බෙච්ච flower bouquet එක. අපි දෙන්න ටිකක් rest කරලා pool එකට බැස්සා. පූල් එකෙත් අපි ගොඩ වෙලාවක් හිටියේ නෑ. මොකද වතුර සීතලයි හවස් වෙන්න ඉක්මනින් අපේ උඩට ආවා පූල් එකෙන්. ඊට පස්සේ චුට්ටක් වටපිටාව බල සුන්දරත්වය විඳ ටික වෙලාවක් ඉඳලා අපි දෙන්න චූටි අලර්ට් එකක් දාගෙන ඉඳලා හවස තමයි ආයේ එළියට ආවේ. හවස අපි එළියට එද්දී view එක තිබ්බේ මෙන්න මේ විදිහට. අර ඈතින් පේන චෛත්‍ය තමයි අපිට එද්දි පෙනුනේ. ඒක මේ ප්ලේස් එකට මාර ලස්සනට පේනවා. වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. ඉතින් හිතට මාර සැනසීමක් දැනෙන්නේ. රිලැක්ස් වෙන්න කැමති ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. අපි දෙන්න පොඩි chat එකක් දාගෙන මෙතනට වෙලා හිටියා. ඊට පස්සේ රෑ වෙලා අපි දෙන්නගේ ඇනිවර්සරි පාර්ටි එක සෙලිබ්‍රේට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇනිවර්සරි කේක් එක කපලා, එයා මට කවලා, මම එයාටත් කවලා අපි දෙන්න නයිට් එක ෆුල් එන්ජොයි කරා. හැබැයි ගොඩක් රෑ වෙන්න කලින් නිදා ගන්න තමයි ප්ලෑන් කරලා හිටියේ. මොකද මට ඕනේ වුණා උදෙන්ම නැගිටලා view එක කොහොමද කියලා බලන්න. ඉතින් අපි දෙන්න ගොඩක් රෑ වෙනකන් හරගෙන හිටියේ නෑ. ඩාන්ස් කරලා, සින්දු කියලා ඉක්මනින්ම නිදා ගන්න ගියා. එලාම එක තියලා උදෙන්ම නැගිටලා මට තිබුණ ලොකුම ඩියුටි එක තමයි ළමයි මෙන්න මේ කම්මැලියව හැරුණ එක. ඉතින් මේක කරන්න බැරි වැඩක් නිසා මම තීරණය කළා තනියම එළියට යනවා කියලා. ෆෝන් එකත් අරගෙන මම මෙන්න මේ විදිහට අපේ රූම් එකෙන් එළියට ගිහිල්ලා එළියේ තියෙන view එක බැලුවා. තනිකරම මීදුමෙන් වැහිච්ච පරිසරයක කුරුල්ලන්ගේ සද්ද විතරමයි මට ඇහුනේ. පින්න වැටිලා ගස්වලට ලස්සන චූටි මල් ගොඩක් පිපිලා තිබුණා. ඉතින් ඒ ඇස්සේ කුරුල්ල රංජු පිටින් ඇවිල්ලා උදේ කෑම කනවා. එයාලගේ ළඟට ගියත් එයාලා බය වෙන්නේ නැතුවම හිටියා. ඉතින් ඔය විදිහට මම මුළු ගාඩන් එක පුරාම ඇවිත්තා. ඇවිදලා පිස්සු වැඩ කරලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ඒ හැමදේම කරලා එනකනුත් මෙන්න මේ කම්මැලිය හොඳටම නිදි. දැන් මම හදන්නේ මෙයාවත් ඇහැරවගෙන අංකල් අපිට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අවිල්ලා තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන දැන් හදන්නේ ගෙදර යන්න ලෑස්ති වෙන්නයි. ඉතින් අපි දෙන්න හිටපු මේ ලස්සන ප්ලේස් එකට බායි කියලා ගෙදර යන්න පිටත් වුණා. ඒ යන අතර මගදී මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුත් හම්බ වුණා. අපි යාළටත් බයි කියලා ගෙදර ආවා. එහෙනම් ළමයි අපි ගිහලා එන්නම්. අලුත් vlog එකකින් හම්බෙමු. බයි.